ලංකාවේ එලිමහත් සංගීත ප්‍රසංගයක් කියලා කියපුවාම කාටත් මුලින්ම මතක් වෙන නම තමයි ෆ්ලෑෂ්බෑක්. දශක 3කට ආසන්න කාලයක්. පරම්පරා ගණනාවක් එකම තාලෙකට නටවපු ලංකාවේ සංගීත වේදිකාවේ දැවැන්තය ගැන තමයි අද කතා කරන්න යන්නේ. ෆ්ලෑෂ්බෑක් කතාව පටන් ගන්නේ 90 දශකයේ මුල් භාගයේදී කටුනේරිය ප්‍රදේශයේ. පොඩිම පොඩි සවුන්ඩ් සිස්ටම් එකකින් බොහොම කුඩා මට්ටමකින් පටන් ගත්තු මේ ගමන අද වෙනකොට ලංකාවේ අංක එකේ තාක්ෂණය භාවිතා කරන දැවැන්තම සංගීත කණ්ඩායම දක්වා ලොක්කු ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ සාර්ථකත්වයේ ලොකුම රහස තමයි නායක රොෂාන් ප්‍රනාන්දුගේ තියෙන කැපවීම සහ විනය. ලංකාවේ තව ඕන තරම් සංගීත කණ්ඩායම් තියෙනවා. ඒත් ඇයි ෆ්ලෑෂ්බෑක් ඒ අතරින් මෙච්චරටම විශේෂ? පළවෙනි දේ තමයි ලංකාවේ ප්‍රසංග වේදිකාවට අලුත්ම සවුන්ඩ්ස් ඇන්ඩ් ලයිටින් තාක්ෂණය හඳුන්වලා දෙන්න පුරෝගාමියෙක් විදිහට වැඩ කරපු කණ්ඩායමක් තමයි ෆ්ලෑෂ්බෑක් කියලා කියන්නේ. දෙවෙනි කාරණය තමයි ඒගොල්ලොන්ගේ තියෙන මාර ක්වොලිටි non-stop ශෛලිය. සිංහල, හින්දි, ඉංග්‍රීසි, දෙමළ ඕනම භාෂාවක සින්දුවක් අරගෙන පැය ගාණක් එක දිගට මිනිස්සුන්ව නටවන්න ෆ්ලෑෂ්බෑක්ලට තියෙනවා අමුතුම හැකියාවක්. ඒක නම් මාරම ගැම්මක්. වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඔගොල්ලෝ ෆ්ලෑෂ්බෑක් ෆෑන් කෙනෙක් නම් දැම්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. කාලෙන් කාලෙට වාදන ශිල්පීන් මේ කණ්ඩායමට එකතු වුණා. සමහරු කණ්ඩායමෙන් ගියා. ඒත් ෆ්ලෑෂ්බෑක් කියන බෑන්ඩ් එකේ බ්‍රෑන්ඩ් නේම් එකේ ක්වොලිටි එක කවදාවත් අඩු වුණේ නැහැ. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක සංවිධානය කරන දැවැන්ත සංගීතයක් දක්වා ඕනම තැනක එකම විදිහට ප්‍රෆෝම් කරන්න ෆ්ලෑෂ්බෑක්ලට තියෙනවා මාරම හැකියාවක්. තාත්තලගේ කාලේ ඉඳන් අපේ කාලේ වෙනකම්ම පරම්පරා ගානක් නටවන්න ඒගොල්ලෝ මාරම ගේමක් දීලා තියෙනවා. ෆ්ලෑෂ්බෑක් කියන්නේ නිකම්ම නිකන් සංගීත කණ්ඩායමක් නෙමෙයි. ඒක ශ්‍රී ලංකාවේ එලිමහන් සංගීත කලාවේ පුරෝගාමී වෙච්ච අලුත්ම පරිච්ඡේදයක් ලියවෙච්ච සංගීත කණ්ඩායමක්. ඔයාලටත් ෆ්ලෑෂ්බෑක් ෂෝ එකකදී වෙච්ච අමතක නොවන අත්දැකීම් ඇති. ඔයා කැමති නම් ඔයාට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ ඒ අමතක නොවන සිදුවීම වචන කරලා යන්න. ඔයා කැමතිම non-stop එක මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බෙනකන් දැනට ගිහින් එන්න. ගොඩක් ආදරෙයි.